හරි ජාන් කියන මගේ රැවුල වැඩිලු. රැවුල වැඩි කැතම කැතයි. වැඩි නෑනේ. වැඩි නෑ. අලුතින් මේකක් හම්බෙලා. අලුතෙන් කියන්නේ අපි මේක ගිය අවුරුද්දේ ගත්තට පස්සේ දැන් අවුරුද්දේ ගියා යූස් කරන්නේ. මේ ඔබ මගේ රැවුල වැඩි නෑනේ. රැවුල වැඩි කපන් එන්න. මේ එනේ කූටි නටු කවන්න කියලානේ මේ හැමදාම බලන්න. මේ වාර කොන්නෙත් මට ඕන විදිහට කැපුන්නේ නෑ. කියන්නේ උල් කරපු පැන්සලක් වගේ. කියන්නේ මේ මම පොඩ කොන්න මෙහෙම හදලා ඉක්කට. මට රැවුල කවන්න කියලා දැන් එයා ටීවී එක බලපන් ඉන්නේ. දැන් දෙන්නම් ගියා අම්මා. මට රැවුල කැපෙවුවා. ඉන්නේ දැන්. මම බලන්න. බය කරන්න කියන්නේ අනේ එනයින් බය වෙන්න kitty is bad කලින් හිටිය කිටිම දවස් දෙකකට කලින් කැපුවේ මං එටික මූණ දනවලු අනේ පව්වනේ කැපුණාද ආදරේ නිසාන මේ ඔක්කොම කොච්චර ප්‍රශ්න oh my god ඒ පොඩි ගෑනේ අර කටු oh very nice දෙවිල්ල hey guys welcome back to our channel YouTube channel John main kitty the best vlogs අරගෙන හිටියා යනන්තින් බැරි වුණා ගියදස් ටික තිබ්බ එක ප්‍රශ්න ටික හින්දා අපි දැන් හිතනවා ඔයගොල්ලොත් ඒවා චුට්ට sort out කරන් යනවා ඇති කියලා අපි අපිට පුළුවන් විදිහට අපේ support එක ඔයගලන්ට දුන්නා. ඉතින් තාම අපේ parents ලංකාවේ ඉඳන් ඒක continue කරගෙන යනවා. ඉතින් අපි මෙහි ඉඳලා ඉතින් අපේ support එක දුන්නා. චුට්ට දවසක් යනවා නේද ඔක්කොම ටික settle කරගෙන sort out වෙන්න. ඉතින් ටික කාලයක් යනවා. අපි අල්ලන් ඉමු ඕමරි. ඔයගලන්ට කලින් හිටියා වගේම පරිස්සමින් සතුටින් ඉන්න පුළුවන් වෙන්න කියලා අපි දෙන්නම් ප්‍රාර්ථනා කරනවා. කලින් හිටියා වගේම ඊටත් වඩා හොඳට ඔයගොල්ලෝ හැමෝටම සතුටින් ඉන්න හම් වෙන කියලා අපි ප්‍රාර්ථනා කරනවා. වීඩියෝ එක පොඩ්ඩක් මෙන්න එහෙම ඉඳන් කරන්නේ මොකද? ඒ කිරිය වෙනස් ඔයගොල්ලොත් අපිට කොහොමද දෙන්න ගොඩක් මහත් වෙලා කියලා. මම දිලිසෙනවා. මම මෙහෙම ඉන්නවා. පැත්තට ඉන්නකොට. Stop it. Christmas month එකේ ඔයගොල්ලන් නිකන් vlogs 6ක් විතර දෙන්න. නොවැම්බර් ඉඳන් plan කරන් හිටියේ ඉතින් පොඩ්ඩක් ගන්න. පොඩ්ඩක් ඩාඩු කරන්නේ ඒක තමයි. at last කොහමද උන් අපි වීඩියෝ එකක් කරන්න හිතාගෙන මම රැවුලටත් මගේ ඒව දුන්නා. වලට තව දවස් ටිකයි දෙන තව සතියක් එකමාරක් වගේ තමයි තියෙන්නේ. අපි vlog එකක් ඔයගලන්ට ගේන්න. Let's go. Wait a minute. අපිව subscribe කරලා අපේ අනිත් social yes wait I will tell okay Facebook TikTok Instagram follow කරන්න ජාන් මේවා ටික පල්ලා හින්දා මෙන්න ගෙදර ගොඩක් දේවල් තියෙනවා. අපි හිතුවා ෂුටි අලුත් දේවල් ටිකක් ගන්නවා කියලා. මම මුලින්ම ගන්න යන්නේ මෙන්න මේ සැන්ටාගේ workshop එක. අපිට මේක කොහෙන්ද තියන්න පුළුවන්? කිචන් එකේ පුළුවන් නේ? let's see අරන් ගිහින් බලන්න. දැන් අපිට ඉඩ තියෙනවනේ. මේකක් ඕනේ guys මට පොඩි plan එකක් තියෙනවා ජාන්ට. ජාන් දන්නේ මේක edit කරත් ඒත් එයා දන්නේ Kata gingerbread cutie houses දෙක. last minute shop කරන හින්දා කිටිත් නැහැ. කිටිත් නැහැ. ගොඩ සෙන්ට ලස්සනයි. Tiga bola pun. What are you talking about, man? Yeah. Oh no! අනේ අපි එකකින් ගමු දෙන්නේ. Okay. සමහරවිට yes. Yes. Elf ලා දෙන්නවද නැත්නම් සෙන්ට? Oh me? Oh my god. Gingerbread. elf ලා දෙන්න ගන්නවා නැත්තම්. Elf ලා දෙන්න ගමනේ. ටයිම් Elf එක පයින් කරනවා. ඒ වෙනුවට අපි මෙන්න මේක ගන්නවා. වෙනකොට ජාන් මෙන්න එක select කරා. Yes. Sweet, right? දෙන්නේ. dust එක නෙමෙයි ඒක. Yes. Okay.
ගන්නවා මේකට තියෙනවා නිකන් ideas දෙක තුනක්ම අපි ගෙදර ගිහින් ඇදලා බලමු කොහොමද මේක හරියට ජාන් තමයි ඩිසයින් කරන්න ඔක්කොම. මම හිතාගෙන ඉඳලා තොරේට දාගෙන අපි ගෙදර ගිහින් බලමු කියලා. හොඳ ළමයින්ට විතරයි මම තෑගි දෙන්නේ. එහෙනම් මට තෑගි ගොඩම ගොඩක්. නරක ළමයින්ට දෙන්න මොකද මටත් ඉතින්. මම තව චූටි ෂොප් එකකට මට කිරිය හොයාගන්නත් බෑ මොකද චූටි මාර්සනක ඉන්නේ. එතනින් මම මෙන්න මේ දෙක ගන්නවා. මොකද මට හිතෙනවා ඉතිරි දේවල් අපිට ගෙදර කියලා ගන්න තියෙන ඒවා. පස්සකට ගිහින් මේ දෙක හොයන්න. ඒකේ අන්තිම සැන්ටා හැට්ස් දෙක තියෙන්නේ. අපි මම බින්ස් වගේ. Oh my. Oh. මම ගේන්නේ පිටාස් කැෆේ එකට. මේ ෆස්ට් ටයිම් try කරන්නේ කොහොමද දන්නේ නැහැ. ඔව්. මෙතනින් තියෙනවා. It's like this. අපි පැකට් එකකින් අරන් දෙන්නේ. Go ma'am. Thanks mate. One cup. ඒක එච්චර රසනේ නෑ. ඔව්. රසනේ දැනෙන්නෙත් නෑ අතට. රසනේ? රසනේ. අතට කොහොමද රස දෙන්නේ? රසනේ. රසනේ. රහයි. ක්‍රිස්මස් නේ අස්මි. guys මම වැඩිය පිට්සා ෆෑන් නෙමෙයිනේ. මම ඉතින් පිට්සා නෙමෙයි මොන කෑමකවත් ෆෑන් නෙමෙයි. බත් හැරෙන්න බස් බ්‍රෑන්ඩ් එකේ තියෙනවා. ඔයගොල්ලෝ මෙහෙම try කරලා ඇති. normally මේක මම රසයි. හැබැයි සමහරවිට චුට්ටක් රස නැහැ. කටේ තියන්න බෑ. ඒක ගන්නවා කිටිට. yes. මං කිටිගේ ෆේවරිට් ගත්තා. කිටි මගේ ෆේවරිට් ආරා. අද ඩේටින් Christmas ඩෙකොරේෂන් අඟ තිබ්බ තැන් වලින් තමයි ෂොප් කරන්න හිටියේ. අපි ෂොප් කරපු තැන අපිට ටිකක් එහයින් තියෙන තැන. ඒ කියන්නේ අපි කලින් ගිහින් තිබ්බ නෑ. මොකද ස්ටොක් එක තිබ්බ එතන විතර. ජාන්ගේ ලිස්ට් එක කොහොම හරි කම්ප්ලීට් කරන්න ඕනේ. ඉතින් ලිස්ට් එක කොහොම හරි කිට්ට කම්ප්ලීට් කරා. කම්ප්ලීට් කරලා Thank you. මේ තියන්නේ අපි ගිය අවුරුද්ද ගත්තුවා. මේ අවුරුද්ද මම මේවා කලින්ම ෂොප් කළා. මේක බලගෙන කලිසම් මාවගත්ත පොඩ්ඩක් හොම්පි එක අර පොඩ්ඩක් හැලෙනවා. දෙටත් එක කඩේටත් එළියටත් එක ඔක්කොම. කඩේට බලයන් chance මොනහිරේකෝ. guys අපි මේක මුලදිම දැම්මා. තියෙන queen bed එක. මේකේ උනාට ඉන්න පොඩි. ඒක පොඩ්ඩක් තියෙන්නේ ලස්සනනේ. දැන් අපි මේන් පාට් එකට යන්න හදන්නේ ක්‍රිස්මස් ට්‍රී එක. නෑ. ඔච්චර මම පිළිවෙලට ලස්සනට හදලා ගියා. ජාන් ගලේවා. මම සාමාන්‍ය ගාලා හදලා උදේට යද්දිකින් ජාන් කොහොම හරි මම අද හදලා yes effort එකට මම දෙනවා 10 out of 10. 9.5. අපිට ක්‍රිස්මස් බෙරින් හම්බුන්නේ නැහැ. ස්පෙසි ක්‍රිස්මස් ඉන්නේ මේ ටීම් පොඩ්ඩක් අපි ඉතින් අන්තිමට මේක තමයි ගත්තේ. මොකද මේක තමයි ඉතුරු වෙලා තිබ්බේ. අපි දැන් පිලෝ කේසස් ටිකක් දැම්මා. මේකත් දැම්මා. මේ ඔක්කොම මම තනියෙන් කරේ guys. ඒක අපිට මෙන්න සයිඩ් එකට වගේ දාන්න හැකියි. It was my idea. දැන් අපේ බෙඩ් එක ඔක්කොම ඉවර කරලා තියෙන්නේ. අපි ඔයගලන්ට දැන් පෙන්නන්නේ නැහැ. අපි දැන් ඔක්කොම හදලා ඉවරලා රෑ වෙලා ලයිට්ස් ඔක්කොම දාලා ඔයගලන්ට පෙන්නන්න. ක්‍රිස්මස් ට්‍රී එක සෙටප් කරන්න ඉන්න මම මෙන්න මෙතන කෝණ එක තමයි හිතන් ඉන්නේ. ඔව්. ගායිස් අපි අර කෑම දැම්මා. දැන් මේක දාන්නේ. දාලා ටෙක්නිකල් පාර්ට් එක දැන් චාර්ජ් කරලා දුන්නා. මේක මෙහෙම යන්න තියෙන්නේ. guys මං පරණ boyfriend මාරු කරලා අලුත් boyfriend කෙනෙක් ගත්තා. ඔහොම ඉන්න ඇඳුම මාරු වෙලා. Kit Kat. Yeah. Christmas is all about
you know confidence, you know. Yeah, you know. අපි දන්නවා. Christmas tree එක set up කරා කොහොමද මම තනියෙන්. No. අර ටික ගලේ හිටි උඩ ටික ගලේ. Oh. මේ පාර මම හිතුවේ Christmas tree එකට roses and red bows දාලා තනිකර decorations කරන්න and gold color and red color Christmas balls දාන්න. මෙන්න මෙහෙම නිකන් එහෙම shape එකක් තියන්න වගේ තමයි තියෙන්නේ. ස්තුතියි. Guys, මම කළු වෙලා ගොඩක්. ඕ ටිකක් නෙමෙයි ටිකක් ගොඩක් කළු වෙලා. ගොඩක් කළු. Hard working man. hard working ඉන්න මම අවුල ඇවිදලා යනවා. එතකොට ඉතින් මම මේ බොරු ඔය කියන්නේ. මම තේරෙන්නේ නැහැ ජාන් මොකද්ද මේ plan කරන්නේ කියලා. ඒකේ වෙනස කොහොමද කියලා මම අහලා බලනවා. ඊට පස්සේ මොකද්ද ribbon bows නේ? ribbon bows. අපි ribbon bows ගන්නවා කහේ. දැන් tree එක හදලා ඉවරයි. අපි ඔයගලන්ට පෙන්නන්නේ. අපි lights උත් මෙහෙම දැම්මා. අර පැත්තන තුනට ඔක්කොම යන්න. අපි දැන් හදන්නේ අපේ TV table එක ගාව ඇක්ටිවිටි මට decorations ටික දාගෙන යන්න. අර ඔක්කොම හදලා ඉවරනම කිටි ඇවිල්ලා බොරුවට අල්ලල්ලා ඉන්නවා. ඔයාට උතර කරන්න දෙයක් නැහැ. මම හරියට තමයි කියලෙකට ෆියුනල් එක වඩ සික්කල වෙනවා ලෙස් කැෆේ චොක්ලට් බිස්කට් නේ මල්ල මෙන්න හැම ගයිස් අපි ෆ්ලවර්ස් ටික දැම්මා අපි දාන්න ගියේ මෙන්න මේ වැල ඒ වැල හරියන්නේ නැහැ ගයිස් ඒ වැල හොඳ පාරක් දුන්න ටීවී එකට මේ අර මෙහෙම තියාගෙන කිටි මේක කොහෙන්ද තියන්නේ කිටි කිව්වා ටක් ගාව කිරින් එල්ෆි මෙතන good boy ඒ වොෂ්රූම් එකේදී බය නෙවෙයි ඒ වොෂ්රූම් යන්න පාරට චෝ දාලා ගිහින් කපාර නිදාගන්න drink water people drink water මහත්ය වඩ පිටිවැස්සන වෙන්න මේ ගේවට ඉන්නේ නේද මෙන්න මේක මෙතනින් මෙහෙම තියාගන්නවා මේක මෙන්න මෙහෙම මෙතනින් නිකන් ෂේප් එක දානවා දාලා මෙතනට මොකක් හරි මොන හරි චූටි දෙයක් තියෙනවා නේ ලොකු දෙයක් නැතුව මේකත් ඒතර අයින් කරනවද yes ගබයි කඩේ පාට් කරලා ගබයි කිචන් එකත් අපි ලස්සනට ඩෙකොරේට් කළා රූම් එකෙත් අපි චුටි චුටිලා තිබ්බා දැන් අපිට ඉතුරුලා තියෙන්නේ මේකේ පිලෝ කේසස් ටික මාරු කරගන්න අපේ සෝෆා එකේ ඒකේ ස්ටාර් එක මේක ගියවද ක්‍රිස්මස් එකට ගත්ත ටික රූම් ටෝ එක පටන් ගන්න යන්නේ රූම් ටෝ එකට මේ ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් දැන් ඕගලන්ට ඔන්න රිවීල් කරන්න තමයි යන්නේ come inside oh my god අපි ගත්ත බෙඩ් ෂීට් එක චූටි මේක queen bed size queen කියන ජාන් පොඩක් ඉතින් size වරදින නේ තුට්ටම නේ කමන්නේ නැහැ ඒක මගේ වැරද්දක් නෙමෙයි ලයිට් එක පොඩ ඕක් කරලා ලස්සන තියෙනවා cozy feeling එකක් එන්නේ අපි first decoration එක පෙන්නනම් නම් කබඩ් එක චූටි dressing table එකක් වගේ එක ටේබල් එක ස්ටේ එකේ ගත්ත decorations මේ චූටි මේ ඉන්නේ චූරි ට්‍රී එක මේකට මේ තව එකක් එන්න තියෙනවා මට ඒකට මේ බැටරියක් හොයාගන්න මේ fairy lights ඒක පොඩ මෙතන පොඩ gift දෙනම් පොඩ තැලිලා දී ගණන් ගන්න බෑ ඊට පස්සේ ජාන් පොඩි simple detail touches ටිකක් දාන්න ජාන්ගේ මිරර් ඔබ්සෙෂන් එක මම ඔයගලන්ට එලා පෙන්න මං හිතන්නේ මම පෙන්නුවා මෙතන එක මිරර් එක මෙතන එක මිරර් එකක් ඊට පස්සේ තියෙන ලොකු මිරර් එකක් මේක මන් දැන් දැක්කේ යාර චූටි සැන්ඩල්ගේ මේ ස්නෝ බබත් හිටියද snow baba sorry snowman අපි ඒක guys අපි මේ මෙච්චර මේ කාමරේ ඔයගලන්ට දැන් එන නිදහස් වගේ මේ පොඩි හිස්ටරි කතිය තිබ්බට ගිය පාර අපි කලින් පාර හිටපු තැන කන්නේ බොන්නේ ඔක්කොම කරන්න බෑ හරිද රූම් එක මාරු විදියට ක්ලියර් තියාගත්තා මොකද ගිය පාර ක්‍රිස්මස් ට්‍රී එක රූම් එක ඇතුලේ බෙඩ් එක හැමතේ ක්‍රිස්මස් ට්‍රී එක ඔක්කොම එහෙම තිබ්බේ අපි ඔයගලන්ට අපේ කිචන් එක තමයි පෙන්නන්න යන්නේ ඒක තමයි ඔයගලන්ට දැන් කිචන් ටුවර් එක අරගෙන එල්ෆි තමයි මෙන්න මෙතන ඉන්නේ salt and pepper දාන්න පොඩි ginger bread houses දෙක මෙතන අපි ලස්සන මේ විදිහට ඩෙකෝ එකක් දැම්මා ඔක ලස්සන කොහමද තිබ්බට මං හෙන ගේමක් දීලාම ඔක එල්ලගෙන ටේප් කිටි ගිහිල්ලා දැන් අරගෙන ආ ඩබල් ටේප් එක ඔගේ favorite එක සැන්ටාගේ workshop එක guys මේකේ තියෙන හොඳම දේ ඔයගොල්ලෝ දන්නවද මේක ඇතුලේ තියෙන පොඩි තෑග්ගක් ඉන්න පේනවා මේ තියෙන්නේ Christmas cookies red මේ බෝස් ටික ෂූට් අපි මෙන්න මෙතනට දැම්මා එනකට කලේ කිචන් එකේ අපි ලොකු දෙයක් කලේ නැහැ මාව ෂූට් distracted ඉඳලා ඕ wow යම් අපේ hallway table එකට එතන ලොකු
රූස් ඉන්නේ මේක අපි තියලා මෙයාට කියන්නේ එල්ෆිනද මෙයා මම දන්නේ නැහැ guys අපි දෙන්න ගොඩාක් දන්නේ නැහැ මේ දේවල් වලට කියන නම් නගේ පොඩි ෆොටෝස් තුනක් memories අපි එන්න යන්නේ මම තනියෙන් කරමු ගිටාර් බබා එයා එතන ජාගේ නැප්කින් දෙකක් ඉස්සරහින් වඩා ගිටාර් එක මාර විදිහට පරිස්සම් කරනවා කොහෙ ගියත් එයා ගානට තියලා කරලා හරි පරිස්සමට තමයි යන්නේ ඉක්මනට ගිහිල්ලා හරි ලොකු ඩෙකරේෂන් එක වගේ කළේ ඒ ඩෙකරේෂන් එකේ අයිඩියා මේක අමින් ඒක ෂේප් එකේ පෙන්නන්න ඕනේ එමින් උළු හිතයි දන්නේ පොඩ අවුල් හිතන්න එපා ෂේප් එකේ තියෙනවා නෑ ඉට්ස් නයිස් කිටි අනිත් දේ තමයි අපි දෙන ක්‍රිස්මස් හැත් දෙක ගැලෙව්වා මොකද කිටියේ කොණ්ඩේ මෙපාර කට් එක එයාට සෙට් වෙන්නේ නැහැ ඒකට ඒක මෙහෙම වෙනවා ලෙල්ලක් වගේ මගේ මන් දන්නේ නැහැ මොකක් වෙලාද කියලා මොකක් හරි වෙලා තියෙනවා ඒ දෙක හරි ගියම නැහැ මම නිකන් ටූල් කරපු පෙන්න එන්නම ආසාවෙන් මේක ඩෙකොරේට් කරා එතන මම ඒකට පොඩ්ඩක්වත් මුකුත් මේ ඇඟිල්ල ගහන්න ගියේ නැහැ මොකද මම පොඩ්ඩයි තින්න කියන්න දන්නවා ගියා ඇඟිල්ල ගෙවුවා හරිද ඒක ඩබල් ආයෙ නීට් කරනවා ඕ මයි ගොඩ් ගයිස් ඔයගොල්ලෝ දන්නේ නැහැ කිටි කොච්චර නීට්ද කියලා එච්චර නීට් ඒක මාර නෝයි වෙලාවට සෝෆා එක මුලින්ම තියෙන්නේ අපේ කොෆි ටේබල් එකට අපි මෙන්න මේ චූටි අපේ තියෙන කැන්ඩල් එකටම වටෙන් අපි මෙන්න මේ ඩෙකොරේෂන් එක චුට්ටක් දාලා තියෙන අපේ රිබන් බුක් එකේ කැන්ඩල් එකයි මම ඇඩ් කරගත්ත තව ලොකු බබේ ජින්ජර් නේ අපේ ජින්ජර් බ්‍රෙඩ් මල්ලි අපි අලුතෙන් අපි කුෂන් කවර්ස් දාලා දිනා ඊට පස්සේ අලුතෙන් throw එකක් ගත්තම රෙඩ් කලර් ඊට පස්සේ මෙතන තියෙනවා මම කියන්නේ මේකට කියන හරිම නම මම මේකට කියන්නේ සැන්ටාගේ හැරමිටි ඒක කැන්ඩි එකක් බබා it's a candy ඒක හැරමිටි එකක් වගේ තමයි එහෙනම් අපි බිග් රීල් එකට යන්න හදන්නේ 1 2 ට්‍රී එක ඔයගොල්ලෝ රිවීල් කරගෙන මට කටවහන් ඉන්න බැරුව. දැන් මම ඔයගොල්ලන්ට දෙන්න ෆුල් රිවීල් එක මේ ට්‍රී එක. දැන් මේ ට්‍රී එක වෙන්නම නෙමෙයි හැදෙන්න තිබ්බේ. මම මේවට අර මොනවාද මේව දාලා සිල්වර් දාලා ග්‍රීන් දාලා ඒතරම හදනකම් මගේ ඔළුවේ තිබ්බේ කොහොමද ඒක එන්නේ. මේ බෝස් ටික රේන්ජ් කළා මම පොඩ්ඩක් පිටිපැසලින් බලුවා. ඒතර මේක මෝර ලස්සනයි. නියම. ඊට පස්සේ ජාම් නැද්ද? මෙන්න මෙහෙම අපිට යටින් තියන්න ගිෆ්ට්ස් වගේ තමයි නැති උනේ මං හිතන්නේ මට ගිෆ්ට්ස් ටික වගේ ෂේප් එක හම්බේ ඊට එතන තියෙනනේ අපේ එල්ෆී අපේ ග්‍රීන් එල්ෆී ඉන්නවා එතන මම කෙලින් ඉන්න මචං ඕකේ මම ටීවී එක මොකක් කරන්නද කෙලින් ඉන්නවා එයාම දාලා දෙන ක්‍රිස්මස් ට්‍රී එක බලාගන්න එයා බලාගන්න කිටි යන්නේ නේද වැඩේ කියන්නේ මොකද මමනේ ටීවී එක බලන්නේ එන සෙටප් එක මෙන්නම තියෙන්නේ මම මගලන්ට ලොකුවට පෙන්නන්නම් මේ තියෙන්නේ චාන්ගේ ආසම ෆේවරිට් පොෆර්ස් What are you doing? කිටි දවල් අර පිරිලා ඉතිරිලා යනවා Let me do it, okay? Let me do it. Pancakes ready. මේ කියන්නේ presentation. තා ෆයිනල් ටච් එකක් තියෙන පොඩ ඉන්න. Pancake නෙමෙයි waffles. පැටලෙනවා. එතන කොටු කාට ඉතින් ආසම එක whipping cream. මම whipping cream ගොඩාරියක් කන්නේ හැබැයි කිටි whipping cream මේ බලවා. චාන්තිකට දැම්මේ. Christmas waffles ready වෙලා මම pancake මයි කියන්නේ. දැන් chef කෙනෙක්ගේ waffles ටික try කරන්න අයියා. Cheers guys. කාලා බලමු. Wow. Marasai. Good.
guys අයියෝ. අපිට වීඩියෝ එක එන් කරගන්න බෑ. අපි හිතුවේ ඔයගොල්ලන්වත් එක්කගෙන සිටි එකට ගිහලා ක්‍රිස්මස් පෙන්නන්න. ආයෙත් ඒක ක්‍රිස්මස් කෑම කන්න. හැබැයි ඒ unfortunately යන්න බැරි නම් මොකද ජාන්ගේ මගේ මූණට face බෙහෙත් treatment එකක් කළා. කරා. guys මගේ ડોක්ටර් කිව්වා මට 3 days යනකම් එළියට යන්න එපා ඒකට කියලා. වහින්න බෑ කිව්වා. ડોක්ටර්ට හපන් කිටි අප්පා. මම දන්නවනේ නීරියා වැඩ. හිතන ඕගොල්ලෝ අපේ වීඩියෝ එක එන්ජොයි කරා කියලා අපිත් එන්ජොයි කළා. පට්ට ෆන් එකක් ගත්තේ. දවසල වීඩියෝ ගන්න එක අපිට ලේසි නැහැ. මේ දවසල අනිත් අයට වැකේෂන් Yes. වුණාට අපිට හොද්දට වැඩ කරන්න පොඩට වැඩ පුළුවන්. පුළුවන් මේ දවස්වල පොඩ්ඩක් ඉතින් දන්න හොලිඩේ සීසන් එකේ ඉන්න පොඩ වැඩ වැඩි. වැඩ වැඩි. ඒ ඉතින් අපි පුළුවන් විදිහට ඔයගලන්ට වීඩියෝස් කියනවා බලන්න ඒකේ දේ තමයි අපේ ස්ටුඩන්ට්ස් ලා හින්දා අපිට මේ දවස්වල ෆුල් ටයිම් වැඩ කරන්න Work කරන්න පුළුවන්, පුළුවන්. full time අපිට යුනි නැති හින්දා. අන්නම් දැල්ලා ආනා දෙබ්බ ගාලා ඉතින් ගන්න අපි TikTok එකේ Facebook එකේ දාන YouTube එකේ ගේනවා බලන්න පාරේද. ඕකේ. හැමෝටම Merry Christmas කියලා wish කරනවා and happy new year. අවුරුද්දේ ඔයගොල්ලෝ අපිත් එක්ක ඉලියට ගොඩාක් ස්තුතියි. අපිට Thank you දුන්න so much. හැම ඔයගොල්ලෝ like comment හැම share එකටම අපි මාර ආදරේ අපි මාර grateful ඔයගලන්ට. එහෙනම් අපි අලුත් අවුරුද්දේ අලුත් විදිහකින් ඉන්න See you guys, bye.